මේ ඉන්නේ තරිදු. මෝඩ තරිදු නම් නෙමෙයි. තරිදු ගොඩක් හොද කෙනෙක් විදිහට තමයි හැමෝම දැනගෙන හිටියේ. බාල මහලු දුප්පත් පොහොසත් කොටින්ම කිව්වොත් තිරිසන් සතුන්ට පවා තරාතිරමක් නැතුව හැමෝටම එකම විදිහට කාරුණික වුණා. තරිදු රැකියාව කළේ AC ටෙක්නීෂියන් කෙනෙක් විදිහට. තරිදු රැකියාව කරපු ආයතනයේ තරිදුගේ යාළුවොත් තරිදු වගේම තමයි. එයාලත් හරිම හොඳ අය. දැන් ඔයාලා හිතනවා ඇති තරිදුව ආශ්‍රය කරන නිසා තමයි තරිදුගේ යාළුවොත් හොඳ අය වුණේ කියලා. ඒත් ඇත්තටම ඒක නෙමෙයි හේතුව. හේතුව තමයි එයාලා වැඩ කරන ආයතනය. ඒ ආයතනයේ ප්‍රධානියා. එහෙමත් නැත්නම් බොස් තමන්ගේම දරුවන්ට වගේ හොඳ නරක කියලා දීලා දැනුම දීලා මිනිස්සු එක්ක ආදරයෙන් කරුණාවෙන් ඉන්න එකේ වටිනාකම කියලා දීලා තිබුණා. මේ හේතු නිසා තමයි මේ ආයතනයට තියෙන ඉල්ලුම තවත් පැටි වෙලා තිබුණේ. හැමෝම කැමති වුණේ කොලිට් කූල් එකට කියලා තමන්ගේ AC කඩළු විසඳ ගන්න. අලුතින් AC ගන්න, සර්විස් කරගන්න, රැපයා කරගන්න වගේම ඕනිම වැඩකට කොලිට් කූල් එකට කතා කරා. ඔයාලටත් පුළුවන් කොලිට් කූල් එකට කතා කරලා තරිදුට කියලා බයක් සැකක් නැතුව සාධාරණ මුදලකට විශ්වාසයෙන් වැඩේ කරගන්න. ඇයි පරක්කු කරන්නේ තවත්?